දැන් මම දැක්ක ඊයේ රජයේ සේවකයන්ට තර්ජනය කරලා තියෙනවා. මාරු කරනවා කියලා. තමන්ගේ හිතේ තිබුණ එක තැපැල් ඡන්දෙ ඉස්සෙල්ලා කරපු එක ගැන මම ස්තුතිවන්ත වෙනවා. කියන්නේ 30 මැයි 31 දා පස්සේ වැඩේ දෙනවා. මාරු කරනවා කියනවා නේ. සමහර රාජ්‍ය ආයතනවල රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට පොලිසිය මහතුරුනේ මේ ගොඩක් අයට අපි මේ කාලේ ලබා දුන්නා වෙනස් වෙන්න. මේ ආණ්ඩුව හිතන අරමුණට වෙනස් වෙන්න. රාජ්‍ය නිලධාරී මේ අරමුණට වෙනස් වෙන්න කියලා අපි කාලේ ලබා දීලා තියෙනවා. ඒ කාලේ බොහෝ දුරට මැයි මාස වෙනකොට අවසන් වෙනවා. අන්න ඒ අය වෙනස් වෙන්න සමත් නැත්නම් මැයි මාසයේ සිට අපි වෙනස් කරන්න පටන් ගන්නවා. රජයේ සේවකයන්ට ව්‍යවස්ථාවෙන් ආරක්ෂාව තියෙනවා. ඒගොල්ලෝ ස්වාධීනව වැඩ කටයුතු කරන්න ඕනේ. JVP කියන එකට වැඩ කරන්න බෑ. මොකක්ද ඒගොල්ලේ වැරද්ද? මේ රජයේ සේවකෙක් තමයි මම ආණ්ඩුව බාරගත්තේ. මම ආණ්ඩුව බාර අරගෙන වැටෙන්න තියෙන ආණ්ඩුවක් අනිත් පැත්තට හරවලා ආපහු ස්ථිර කරලා තමයි බාර දුන්නේ. මේ මිනිස්සු මං එක්ක වැඩකට ගෑනුවා. UMP වෙන්න තිබුණා, පෝට්ටුවේ වෙන්න තිබුණා, මාලිමාවේ වෙන්න තිබුණා, TNA මන් දන්නේ මොකද කියන්නේ. ඒ සමස්තයක් ඇටියට මට පුළුවන් වුණා ඒකට යොදවලා ඔබට සහනය ලබා දෙන්න. මම ඒක තනියම කරේ නේ. මම ඔය UNP ආට කිව්වේ නෑ කරන්නේ. මේ මිනිස්සු මාර්ගයෙන් කරේ. මම දැකලා දිනවා ජයාජයවදන ජනාධිපති කාලේ මේ මහවැලිය හදනවා, මේ වැඩ කටයුතු කරනවා, ගෙවල් මොනවද නෙකෙන්නේ? ප්‍රේමදාස ජනාධිපතිතුමා චන්ද්‍රිකා වැටිනේ කාලේ යුද්ධ වීරවරු කොහමද අල්ලගෙන ගෙනිච්චේ? මහින්ද රාජපක්ෂේ දිනේ උදව් කරා. ඔය පාරවල් හදන්නේ දැන් අපි දැක්ක ශ්‍රීසේන ජනාධිපති මම අකමැති වෙලා ඉච්චපාල. මේ අය තමයි රට ගෙනිච්චේ. සාර්ථක දසාර්ථක කියන අපේ ප්‍රතිපත්තිවල එදා පණ්ඩාරනායක මැතිණිගේ දවස් දෙකක් වත් ගන්න නැති ප්‍රතිපත්තියක දැල්ලා අපි යටතේ රට ආගමික ක්‍රමපොදිට දානවා. ඇයි මේ යන තර්ජනය කරන්නේ? මෙයාගේ වැඩ ගන්න ගන්න ඕනේ. මේකට සාර්ථක වෙනවා නම් සාර්ථකේ ආණ්ඩුවට හරි ප්‍රතිපත්ති තියෙන නිසා. මේ අසාර්ථක නම් අසාර්ථක ආණ්ඩුවට හරි ප්‍රතිපත්ති නැති නිසා. ඒ නිසා අහන්නේ ඉස්සෙල්ලා. ඒ මේ මිනිස්සුන්ට වයින්නේ. තමන් මේ මාසය සාර්ථකද කියලා බලන්න. අපේක්ෂාවෙන් තියෙන පළවෙනි එක. අදා ඒටයි එනසුමාන වෙනකන් ගිහින් තැපැල් ඡන්ද තියෙනයි උඹට. අනික අය පස්සේ උඹට. අර කිව්වේ කතාවේ තියෙන ක්ලිප් එක. ක්ලිප් එක ගිහින් දෙන්න එච්චරයි හැම එක්කෙනාටම එමුන. අර ක්ලිප් එක අරගෙන හැම එක්කෙනාටම එවන්න තමයි හිතන්නේ. ඕකයි අද ගිහින් කරන්න ඕනේ. හරි. ඒ ටික කරා. තර්ජනය කරා. මොකද සල්ලි දෙන්න උඹලා අපි එක්ක වැඩ කරේ නැත්නම් උඹලා මාරු කරනවා කවුද මේක කරන්නේ? ඒකයි යන්නේ.